පන්දු යවන්නා වයිට් පන්දුවක් යවූ විට සිදුවිය නොහැක්කේ මින් කුමක්ද? A. පිතිකරුවා දැවී යාම. B. පිතිකරුවන් ලකුණක් සඳහා දිව යාම. C. පිතිකරුවා ලකුණු 100 සම්පූර්ණ කිරීම. D. කණ්ඩායම ලකුණු 100ක් සම්පූර්ණ කිරීම. වයිට් පන්දුව යවුවොත් පිතිකරුවා දැවී යාම වෙන්න පුළුවන්. මොකද ස්ටම්පින් එකක් වෙන්න පුළුවන්. පිතිකරුවන් ලකුණක් සඳහා දිව යාම ඒත් වෙන්න පුළුවන්. මොකද බෝලේ වයිඩ් වෙලා කීපර් බෝලේ මිස් වුණොත් දුවන්න පුළුවන්. පිතිකරුවා ලකුණ 100 සම්පූර්ණ කිරීම වෙන්න බෑ. මොකද වයිඩ් පන්දුවක් වුණොත් ලකුණ ඇඩ් වෙන්නේ ටීම් එකට. කණ්ඩායම ලකුණු 100ක් සම්පූර්ණ කිරීම එක වෙන්න පුළුවන්. answer C. ෆයිනල් ආන්සර්. පන්දු යවන්නා වයිට් පන්දුවක් යවූ විට සිදුවිය නොහැක්කේ අන්තර්ජාලය හරහා බැංකු ගණදනු කිරීමේදී ජංගම දුරකථනයට ලැබෙන අංකයේ OTP යනුවෙන් හඳුන්වන්නේ කුමක්? A. one time password. B. online transfer permission. C. online transaction protocol. D. one time protection. Lucky in answer A. One time password. Final answer. දැන් අපිට එනවා කියමු බලන්න OTP එකක් එන මට. මම මේක මගේ යාළුවොත් එක්ක නැත්තම් මේ ප්‍රේක්ෂකාගාරෙත් එක්ක මේක ෂෙයා කරගත්තට කමක් නැහැ. නෑ ඒක ගොඩක් මෝඩ වැඩක් කරන්න. මොකද ඒගොල්ලන්ට පුළුවන් මම මෝඩ වැඩක් කරන්න එතකොටනේ. ඔව් ඒ සිනාරියෝ එක මෝඩ වැඩක්. මොකද ඒගොල්ලන්ට වාගේ account details තිබිලා තිබුණොත් ඔයා විතර නෙමෙයි ගොඩක් වයසක කට්ටිය මේම ආවම ෂෙයා කරනවා. එතකොට වයසක කට්ටිය OTP එක ඒගොල්ලන්ගේ ඩිවයිස් එකට දාන්න කලින් තව කාට හරි OTP එක දැනගත්තොත් දාන්න පුළුවන්. එතකොට ආගේ සල්ලි ටික නැති වෙයි. මෙච්චර දේවල් දන්න අවුරුදු 20 ශිහාන් කියන තරුණයා OTP එක වරද්දගත්තද දන්නේ නැහැ කියලා මට හිතෙනවා. එහෙම වෙන්න බෑ නේද? වෙන්න.